අම්මට සිරි වෙලා ගම්පා යට වෙලා තියෙන්නේ. ඉතින් වස්වාලාගේ දෙවියෝ නන්ස්ටොප් දුන්න දීමට ඉතින් යලෝ යන්න බෑ, දොලෝ යන්න බෑ, වෙලෝ යන්න බෑ, පාරෝ යන්න බෑ, ගමෝ යන්න බෑ. ඉතින් කට්ටිය කන්ෆියුස් වෙලා තියෙන්නේ. අපරාධ කියන්න බෑ, දෙන එක දීලා දිනවා මචං, ලොවෙත් නැති වෙන්න. කෙලිම ඉතින් මෝල්ඩිව්ස් ෆීලින් එක දැනෙන්නේ. ඉතින් ඒක තමයි ගම්පා කියන්නේ, ගැම්මක් කියන්නේ, ගම්පා කියන්නේ බ්‍රෑන්ඩ් එකක් කියන්නේ. කාටවත් සම කරන්න බෑ, කාටවත් කොපි කරන්න බෑ. බ්‍රෑන්ඩ් එකක් තමයි ගම්පා කියන්නේ. ඉතින් ගම්පා ගැන නොදන්න මිනිස්සු කෝචෝක් කරාට ගම්පා අපි දන්නා ගම්පා ගැම්ම කොහොමද කියන එක. ඒකයි අපි පොඩ්ඩක් ගැම්මෙන් ඉන්නේ. ඉතින් දැන් ඉතින් කෙලිම ජල කෙලිය ආරම්භුණා. ඉතින් සැන කෙලියක් කරගෙන මේක බලන්න එන කට්ටිය ඉන්නවානේ. ඉතින් පරිස්සමෙන් ගිය පාරක් බෝකෝ කඩේ වැටිච්ච එකෙන් මතුනේ ඇලෙන්. ඉතින් ඒක නිසා පරිස්සමට ඇවිල්ලා බලන්න. එනකොට නිකන් එන්න එපා, අතවනවන එන්න එපා. කන්න මොනාරි අරන් වරෙන් අපිට බඩගින්නක් දැනෙනවා. ඉතින් ගන්න ආතල් එක චිල් එකේ ආතල් එක ගන්න පුළුවන්. ඉතින් එන කට්ටිය ඉන්නවා නම් නාන්න කරන්න කැමති නම් බිකිනිය දාගෙන වරෙන් එන කොල්ලෝ ඉන්නවා නම් ඉතින් ආයෙත් කෙලින්ම ජොකා පිටින් හරි මේකට බයින්න බලලා ලෑස්ති වෙලා ආරෙන් පුළුවන් නම් එනකොට වාහනවල එන්නේ නැතුව සබ්මැරින් එකක් හරි බෝට්ටුවක් හරි අරවරේ අපිත් ආසයි. ඉතින් වටේ පිටේ ලස්සන බලන්න යට වුණාම කොහොමද